කේක් එකකින් අයිසින් ටිකකින් ලියන් බබාගේ ජුරාසික් වර්ල්ඩ් එක හැදුන හැටි බලමුද? ඔන්න ඉතින් මගේ මහන්සිය වෙනුවෙන් ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ෆයිනල් ලුක් එකට ලකුණු 10න් කීයක් දෙනවද කියලා කමෙන්ට් එකක් දාන්නත් ඕනේ. ක්‍රීමි කේක් බේක් කන්ට්‍රෝල්ස් එක වෙනදා වගේ ආදරෙන් ඔයාලා එකතු කරගන්නවා. ග්‍රීනි කලර් තීම් එකකට තමයි මේ කේක් එක සම්පූර්ණයෙන්ම හැදුනේ. ඇපල් ග්‍රීන් මුංචි ඩ්‍රොප් එකක් එකතු කරලා හදාගත්ත ලයිට් ග්‍රීන් කලර් එකකින් තමයි කේක් එක කවර් කරගත්තේ. බනානා ලීෆ් කලර් එක තමයි ලීව්ස් වලට යූස් කළේ. කේක් ක්‍රම්ස් වලටත් ඇපල් ග්‍රීන් කලර් එක යූස් කළේ. අයිසිං එක හොඳටම සෙට් වෙලා තිබ්බ නැති නිසා එඩිබල් ග්ලූවත් වතුරවත් යූස් නොකර ලීව්ස් ටික පහසුවෙන්ම කේක් එකට ඇටච් කරගන්න පුළුවන් වුණා. ඩයිනෝසර් ටොයි එකෙන් හැදුණ මේ කේක් එකට පුංචි බබාගෙනුයි පවුල් හැමෝගෙන්මයි ලැබුණේ හරි ආදරණීය ෆීඩ්බැක් එකක්. ඔයාලගේ පුංචි පැංචන්ටත් එයාලා ආස කරන කාටුන් තීම්ස් වලින් මේ වගේ ලස්සනට රසට පිළිවෙලට කේක් හදාගන්න ඕනේද? එහෙනම් ඉක්මනින්ම WhatsApp මැසේජ් කරලා ඔයාගේ ඩේට් එකත් ආදම බුක් කරගන්න.